හායි කොහොමද ඉතින් ඔයාලට? අපි කට්ටියම අද පුංචි ගමනක් යන්න තමයි මේ යන්නේ. අපි ඉතින් ගමන යන්න 6:00ට විතර වගේ පිටත් වුණා. ඉතින් මේ යන ගමන් ප්ලේන් ටී එකක් බොන්න කියලා ඩෝනට් ගත්ත PNS එකෙන්. ඇත්තටම PNS එකේ ඩෝනට් එක නම් හරිම රසයි. හොඳ සොෆ්ට් එකට තිබුණා. ඒක ගොඩක් රසයි. ප්ලේන් ටී නම් ගෙදරින්ම හදාගෙන ආවේවා තමයි. ඉතින් මේකත් එක්ක මේ ඩෝනට් එක නියමෙටම යනවා. ඉතින් අපි අද යන්නේ මුන්නේශ්වරම්. මම නම් කලින් ගිහිල්ලා නැහැ. සමහරට පොඩි කාලේ නම් ගිහිල්ලා ඇති. මට මතක නැහැ පොඩි දවස්වල සමහරට ගිහිල්ලා ඇති. ඒත් ගියාද නැන්ද කියන එක හරියටම මතක නැහැ. අපි දැන් උදේට කන්න බීච් එකක් ළඟ නැවැත්තුවා. ඉතින් උදේට කන්න අපි පාන් අරගෙන ආවට දවල්ට ගෙනාපු කෑමම තමයි කන්නේ. මොකද දැන් ටිකක් දවල් වෙලා ඒ නිසා. බත් අපි ගෙදරින් උයාගෙන ආවේ. බත් තියෙනවා, පරිප්පෝ, අල තෙල් දාලා, පොල් සම්බෝල, සෝයා මීට්, පපඩම්. අපි මස් මාළු මුකුත් අරගෙන ආවේ නෑ. ඇත්තම කිව්වොත් අපි අද යන්නේ මුන්නේශ්වරම් දේවාලෙට. ඉතින් එහෙ යන නිසා මස් මාළු මුකුත් කන්නේවත් අරගෙනවත් නැතුව තමයි අපි ආවේ. Lights are pulsing like whispers in the dark. Bodies moving where the shadows leave their mark. ඉතින් යන ගමන් අච්චාරු වගේක් තිබිලා අච්චාරුත් ගත්තා අපි කට්ටිය කන්න. ඉතින් අච්චාරු දැක්කොත් නොගෙන බෑනේ. ඔයාලත් ආස ඇති මං හිතන්නේ. මම නම් එහෙමයි. ඉතින් අපි මේ ගමන ගියේ ශිවරාත්‍රී දවසේ. ශිවරාත්‍රී දවස නිසා මුන්නේශ්වරම් කෝවිලේ ගොඩක් සෙනග හිටිය සාමාන්‍යයෙන්. කෝවිලට අරයි යන්න පූජා වට්ටි දෙකකුත් අපි මෙහෙට ඇවිල්ලා මෙහෙම්ම තමයි ඉතින් හදව ගත්තේ. අපිට පළතුරු වරන් ඉන්න බැරි වුණා. අනේ මේ ලස්සන කුකු බබෙක් කට්ටියක් ඇවිල්ලා මේ ට්‍රිප් එකක් ඉතින් කුකු බබවත් අරගෙන ඇවිල්ලා පව් අනේ යා හරිම ෂෝ පුරතල් කුකු බබේ. දැන් ඉතින් ලෑස්ති වෙන්නේ පළතුරු කන්න. මේ පළතුරු කන වෙලාව. ගොඩාක් රස්නෙත් එක්කනේ. ඒ නිසා පළතුරු මේ වෙලාවට හොඳට ගැලපෙනවා. සාත්‍රයක් එහෙම අහගන්න එන්නේ එහෙනම් සාත්‍ර කියනවා. ඊළඟට අපි ගියේ මුන්නේශ්වරම් වල මෙහා පැත්තේ තියෙන කාලි කෝවිලට. බලන්න මේකේ පඳුරු ගැට ගහලා තියෙනවා ගොඩාක් කට්ටිය. සෑහෙන්න පඳුරු වලින්ම පිරීලා තියෙන්නේ. ඔය වැරදි පාර හරිනම් කෙලින්ම දාන්න තිබ්බේ කොටද? මේ යනවා අපි වහුගන්න. ආයෙත් කනවා ආයෙත් බොනවා. ඉතින් ඕක තමයි අපේ රාජකාරිය ගමනක් යන්න පටන් ගත්තා. මාළු මාකට් එක පැත්තේ යනවා පොඩ්ඩක්. දැන් නම් ඉතින් ටිකක් හවස් වෙලා තියෙන්නේ. උදේවරුේ අපි යද්දිනා මෙතන නෙවෙයි වෙන තැන්වල ගොඩාක් තිබුණා මාළු පොලක් වගේ දාලා ගොඩාක්. දැන් හවස් වෙනකොට ඒවා මොනවත් නැහැ. ඔක්කොම ඉවරයි. ඒවා වහලා තියෙන්නේ. මේ හරිය විතරයි මේ වෙලාවේ මාළු තියෙන්නේ. සමහර තැන්වල මාළු කිරලා දෙනවා. සමහර තැන්වල නම් මාළු කිරලා දෙන්නේ නැහැ. ගොඩවල් වලට තමයි යාලා ගාණක් කියන්නේ. සමහර මාළු වර්ග ගොඩවල් විදියට ගන්නකොට අපිට වාසිය. සමහර ඒවා නම් ඇත්තටම පාඩුයි ගොඩවල් විදියට යාලා දුන්නට. ඒවා කිරලා දෙන්නේ අපි ඉල්ලුවට. අපි ඉතින් අරන් එන්න මෙතනින් ඉස්සෝ මාළු එහෙමත් ගත්තා. මොකද ෆ්‍රෙෂ් ඒවානේ මෙතන තියෙන්නේ. අපි එහෙන් ගත්තට ඉතින් මේ තරම් ෆ්‍රෙෂ් ඒවා හම්බ වෙන්නෙත් නෑනේ. අලු 30 දුව මේවා වෙනමුණු 1500ක් අපි එම ගාන කියන්නේ. අපි යන ගමන් නිකන් චුට්ටක් බීච් එක ළඟ නතර කරා. මොකද සමහර අයට බඩගිනි වෙලා තිබුණා. මම නම් කෑවේ නෑ. එයාලා කෑවා. මට නම් කන්න තරම් බඩගින්නක් තිබුණේ නෑ. ඒ නිසා කෑවේ නෑ. බීච් එක ළඟ පොඩ්ඩක් ඉතින් ෆොටෝ එකක් එහෙම ගහලා මේ දැන් ආපහු යනවා අපි. අපි දැන් මේ යන්නේ මාරවිල කුරුස
දේශපාලියට මෙතනත් ගොඩක් අය දන්න ඇතිනේ. මම නම් පළවෙනි වතාවට තමයි මෙතනටත් යන්නේ. ඉතින් මෙතනත් කෝණේශ්වරම් වගේම ගොඩාක් සත්ත්ව තැනක් කියලා අපි අහලා තියෙනවා. අපි ඉල්ලන දේවල්, අපි කරන ප්‍රාර්ථනාවල් ගොඩක් වෙලාවට ඉෂ්ට වෙනවා කියලා තමයි මම නම් අහලා තියෙන්නේ. අපි දැන් එතනින්ම බීච් එකටත් ටිකක් ගිහිල්ලාම යමු කියලා හිතුවා. යන ගමන් ඉතින් ඉස්සෝ වඩේකුත් ගත්තා. හැබැයි ඉතින් ගොඩක් හයියයි. දෙතුන් පාරක් විතර බැලලාද කොහෙද? Fingers trace which way the light will bend. අපි ඉතින් මේ බීච් එක පැත්තට යනවා කිව්වට නාන්න එහෙම නෙවෙයි යන්නේ. චුට්ටක් ඉතින් රැල්ල පාගලා ආපහු ආවා. නාන්න කියලා හිතාගෙන ආව නෙවෙයි. අනික ඉතින් නාන්න කැමති උනත් නාන්න විදියක් නැහැ. සමහර විරෝධතා එල්ල වෙනවනේ. ඒ නිසා ඉතින් බීච් එකට ආවට වැඩක් නැහැ මෙහෙම. මං නම් ආස බීච් එකේ ගොඩාක් වෙලා ඉන්න. නිකන් නෙවෙයි. බීච් එකේ නාන්න මං ගොඩාක් ආසයි. හොගානා පොකුණට ඉතින් කාලෙකින් ආවහම මෙහෙම ගියාම මගේ හිතට හරිම දුකයි. අපි දැන් හවස ගෙදර යන ගමන් පොඩි බඩගින්නක් ඇවිල්ලා ඉතින් කන්න ආවා. සීෆුඩ් රයිස් එකක් නොකා ගිහින් හරියන්නේ නැහැනේ. අපි සීෆුඩ් රයිස් එකක් ගත්තා කන්න. ඉතින් කියන්න නරකමත් නැහැ, හොඳයි. එනට මේ වගේ පැත්තකින් සීෆුඩ් රයිස් එකක් ගන්නකොට තව මීට වඩා ටිකක් හොඳට තිබ්බනම් හොඳයි කියලා අපි හිතුවා. දැන් ඉතින් මේ අපි යන ගමන් අපේ ගමන ඉවරයි. අපි යනකොට ඉතින් ගෙදර යද්දි ටිකක් රෑ වුණා. ඒ වගේම තමයි අද මෙච්චර දවස් හොඳට පායලා තිබිලා ගොඩාක් හයියෙන් වැස්සා. එහෙනම් ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආයෙත් ඔයාලා හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.